ලෝක තෙත්බිම් දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි මාසේ. ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලින් තෙත්බිම් දිනයට ලොකු ඉඩක් දෙනවා අපි දැක්කේ නැහැ. මධ්‍යම කඳුකරේ කඳුපන්තිය වගේ තමයි අපිට අපේ මේ තෙත්බිම්. මොකද මේ දෙකම රැකගත්තේ නැත්නම් ස්වභාවික විපත් වලින් අපිට වෙනම හානිය වැඩි. ඒ හින්දා හලාවත කතාවේ අපිට හිතුණා මේ තෙත්බිම් ගැන අපිට පුළුවන් විදියට ඔයාලව දැනුවත් කරන්න. ඉතින් හැමදාම කියනවා වගේ මේක බලලා නිකන් නම් ඉන්න එපා. තව කෙනෙක් දැනුවත් වෙන්න ඔයාගේ මුහුණු පොතේ ඉන්න හැම යාළුවෙක්ටම බලන්න මේක ෂෙයා කරන්න. හොඳ නරක දෙකම කමෙන්ට් කරන්න. අපි නිහතමානීව මේ හැමදේම බාර ගන්නවා. හායි යාළුවනේ. හලාවත කතාවෙන් අදත් අලුත් කතාවක් අරගෙන එන්නයි මම මේ හදන්නේ. හැබැයි ඔයාලා හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි වීඩියෝ එක සීගිරි වලව්ව ගැන මම කෙරුවේ. ඒක අද උදේ වෙද්දිත් 20000කට වැඩි ප්‍රමාණයක් බලලා තියෙනවා. ඉතින් ඒක මට ලොකු දෙයක්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ හලාවතට විතරක් නෙමෙයි, ලංකාවට විතරක් නෙමෙයි, මුළු ලෝකෙටම වැදගත් වෙච්ච තෙත්බිම් ගැන. තෙත්බිම් කියන වචන දෙක අහුව ගමන් මේ වීඩියෝ එක බලන එක නතර කරන්න එපා. මොකද මේ වීඩියෝ එක ඔයාලා මුලින් ඉඳන් අගටම බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ තෙත්බිම් මිනිස්සු වෙච්ච අපිට කොච්චර වටිනවද කියලා. ඔයාලට මතකද මගේ පේජ් එකට මම පෝස්ට් දෙකක් දානවා. එකම මම අහනවා ප්‍රශ්න 6ක්. තෙත්බිම් කියන්නේ මොනවද? ලෝක තෙත්බිම් දිනය කවදද? ඇයි මෙහෙම දිනයක් ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ? ලංකාවේ තියෙන තෙත්බිම් මොනවද? තෙත්බිම් වල අපිට තියෙන වැදගත්කම මොකද්ද? මේවා රැකගන්න අපි මොනවද කරන්න ඕනේ? දෙවෙනි පෝස්ට් එක. ඒකෙන් මම කියනවා 170කට වඩා වියලි දේශගුණයක් තියෙන රටක නගරයක නමක් අපේ වටිනා කියන තෙත්බිම් 6කට දාලා තියෙනවා කියලා. ඒ තෙත්බිම් 6 මොනවද? ඔය කියන ප්‍රශ්න ඔක්කොටම අද ඔයාලට මම උත්තර සපයනවා. රැඳිලා ඉන්න මාත් එක්ක. අද මම ඉන්නේ තෙත්බිමක. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම. මේකට රැම්සා කියන්නේ ඇයි කියලා අද මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. ඊට කලින් අපි තෙත්බිමක් කියන්නේ මොකද්ද කියලා බලලා ඉමු. තෙත්බිමක් කියන්නේ ජලය නිතරම හෝ කාලයක් පුරා රැඳී තිබෙන භූමියකට. ලෝක තෙත්බිම් දිනය කවදද? 1971 පෙබරවාරි මාසේ ඉරානයට එනවා රටවල් 172ක නියෝජිතයින්. ඇවිත් තෙත්බිම් 2524ක්. එනම් හෙක්ටයාර් මිලියන 253කට අධික භූමි ප්‍රමාණයක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරනවා. ලෝක ජනතාව දැනුවත් කරමින් රැක ගැනීම උදෙසා. මේ ගිවිසුම අත්සන් කරන්නේ 1971 පෙබරවාරි 2 වෙනිදා. ඒ හින්දා ලෝක තෙත්බිම් දිනය ලෙස පෙබරවාරි 2 වෙනිදා නම් කරනවා. 2026 පෙබරවාරි 2 වෙනිදා අපි සැමරුවේ 55 වෙනි තෙත්බිම් දිනය. ඇයි මෙහෙම දිනයක් නම් කරලා තියෙන්නේ? ඒකට හේතුව තමයි තෙත්බිම් ලෙස හඳුන්වන පරිසර පද්ධතිවල වැදගත්කම ගැන ලෝක ජනතාවට අවබෝධයක් ලබා දීම. අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ තියෙන තෙත්බිම් මොනවද කියලා. ශ්‍රී ලංකාවේ තෙත්බිම් ප්‍රධාන කාණ්ඩ තුනකට අයිති වෙනවා. 1. රට ඇතුලේ තියෙන තෙත්බිම්. 2. මුහුදු ලුණු තෙත්බිම්. 3. මිනිසුන් විසින් නිර්මාණය කරපු තෙත්බිම්. මුලින්ම අපි බලමු මම කියපු රට ඇතුලේ තියෙන තෙත්බිම් මොනවාද කියලා. ගංගා, දිය ඇලි, දියනලා, වගුරු බිම්, වගුරු වනාන්තර, විල්ලු. දෙවෙනි එක තමයි මුහුදු ලුණු තෙත්බිම්. ප්‍රධාන වශයෙන් පෙරළපඩ ප්‍රදේශවල පිහිට ඇති ලැබුණු මැන්ග්‍රෝව් වනාන්තර, සීප්‍රන් බිම්, කොරල් පට. මැන්ග්‍රෝව් වනාන්තර කියන්නේ ලුණු ජලයට ඔරොත්තු දෙන ගස් වර්ගයක්. ඉහළට එසවී ඇති මුල් නිසා මුහුදු තීරයට ආරක්ෂාව දෙනවා. ගම් වතුර වල බලපෑම අඩු කරනවා. පරිසරයේ ඔක්සිජන් සහ ජලය පිරිසිදු කරනවා.
එතකොට සීප්‍රන් වනාන්තර. මුහුදු වසල ඇති වනාන්තර පද්ධතියක්. ලුණු ජලයටයි මුහුදු රළටයි හොඳටම උණුතු දෙනවා. කුණාටු, සුනාමි වගේ ආපදා වලින් ගොඩබිම ආරක්ෂා කරනවා. තුන්වෙනි එක. මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම්. පුරාණ වාඩි සංස්කෘතිය හේතුවෙන් නිර්මාණය වූ වැව් පද්ධතිය. කුඹුරු බිම් සහ ලුණු නිෂ්පාදන භූමි. තෙත් බිම් අපිට වැදගත් වෙන්නේ ඇයි? ඔයා දන්නවද? ලෝකේ පුරා ජීවත් වෙන බිලියනයකට අධික මිනිසුන්. එහෙමත් නැත්නම් මිනිසුන් 8 දෙනෙක්ගෙන් එක් අයෙකුට තම ජීවිකාව කර ගැනීමට මෙම තෙත් බිම් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ගම් වතුර අවදානම අඩු කරනවා. වෙරළ තීරයන් ආරක්ෂා කරනවා. ජල ගබඩා ලෙස ක්‍රියා කරනවා. වැලි හා දූෂණය පෙරහන් කරමින් ජලය පිරිසිදු කරනවා. මාළු, කකුළුවන්, කුරුල්ලන් වැනි ජීවීන්ට වාසස්ථාන ලබා දෙනවා. දේශගුණික වෙනස් වීම් වල බලපෑම අඩු කරනවා. මං හිතනවා තෙත් බිම් සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන දේවල් ටික දැනගන්න ඇති කියලා. මම කියපු ඒ වගේ නිවැරදිභාවය සහ ඔය තොරතුරු හොයාගන්න අපි දෙන්න ගොඩක් මහන්සි වුණා. එතකොට තව එක ප්‍රශ්නයක් ඉතුරුයි. ඒ තමයි මගේ දෙවෙනි පෝස්ට් එකේ තිබ්බ 70%කට වඩා වියලි දේශගුණයක් තියෙන රටක නගරයක නමක් අපේ වටිනා කියන තෙත් බිම් 6කට දැම්මා කියලා. අපි ඒ ගැන බලමු දැන් ගිහිල්ලා. මොනවද? ඒ තෙත් බිම් 6 මොකද දාලා තියෙන නම කියලා. මම කිව්වනේ මම ඉන්නේ මේ ආනවිරුන්දාව හම්සා තෙත් බිමේ. බලන්නකො මේ බෝඩ් එක දිහා. මේකේ ආනවිරුන්දාව කියන වචනේ අපිට පුරුදුයි. ඒ වගේම තෙත් බිම් අවුලක් නැහැ. හැබැයි ඔය හම්සා කියන කෑල්ල කොහොමද මෙතෙන්ට ආවේ? ඇයි ඒ වගේ වචනයක් තිබ්බේ කියලා ඔයා නිකමට හිතලා බැලුවද? ඔයාට මතකද මම කිව්වා 1971 පෙබරවාරි මාසේ 2 වෙනිදා ඉරානයේ ගිවිසුමක් අත්සන් කෙරුවා කියලා. ඉතින් ඒ ගිවිසුම අත්සන් කරන්නේ හම්සා කියන නගරේ. තෙත් බිම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියකට එනවා මේගොල්ලෝ. ඒ එන්නේ මේ තෙත් බිම් ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් එදා අන්න ඒ ගිවිසුම රම්සා නගරේ අත්සන් කරපු හින්දා ඒගොල්ලෝ තීරණය කරනවා මේ රම්සා කියන නගරේ නමින් මේ තෙත් බිම් සියල්ල නම් කරන්න. අපි දැන් බලමු ඉරානයේ රම්සා නගරේ නම් දාපු අපේ ලංකාවේ තියෙන තෙත් බිම් 6 මොකක්ද කියලා. වන්කලායි රම්සා තෙත් බිම මන්නාරම් දිස්ත්‍රික්කය. ආනවිරුන්දාව රම්සා තෙත් බිම උත්තරම් දිස්ත්‍රික්කය. බූන්දල රම්සා තෙත් බිම දකුණු පළාත. කුමන රම්සා තෙත් බිම අම්පාර දිස්ත්‍රික්කය. මාදුගඟ රම්සා තෙත් බිම දකුණු පළාත. විල්පත්තුව රම්සා තෙත් බිම පුත්තරම් දිස්ත්‍රික්කය. හරි. ඒ ටිකත් ඔන්න මම කිව්වා. රම්සා කෑල්ල කොහෙන්ද ආවේ? තෙත් බිම් වල තියෙන වැදගත්කම මොනවද? ඔය කියන කාරණා සියල්ලම මම ඔයාලට මට පුළුවන් ආකාරයට මම පහදලා දුන්නා. ආනවිරුන්දාවට ආපු එකේ ඒ සම්බන්ධව තොරතුරු ටිකක් කියලා යන්නද? හැබැයි ලොකු දෙයක් කියන්න බැරුව යනවා. මොකද ආනවිරුන්දාව ගැන කියනවා නම් දවසක්වත් ඕන හරියට කියන්න. ඉතින් පුංචි දේවල් ටිකක් ආනවිරුන්දාව ගැන මම ඔයාලට කියලා යන්නම්. ආනවිරුන්දාව රම්සා තෙත් බිම තමයි ලංකාවේ දෙවැනියට රම්සා තෙත් බිමක් ලෙස නම් කරන්නේ. ඒක කරන්නේ 2001 අගෝස්තු මාසේ 3 වෙනිදා. මේක පිහිරලා තියෙන්නේ මුහුදු තීරයත් හලාවත පුත්තලම මුහුදු දුම්රිය මාර්ගයත් අතර. හලාවත දැන් ඔයා එනවා නම් කිලෝමීටර් 15ක් පමණ
පුත්තලම් පාරේදී මේකේ ආරම්භය දැක ගන්න පුළුවන්. ඔයා එන්නේ පුත්තලම් පැත්තේ ඉඳලා නම් කිලෝමීටර් 35ක් විතර එද්දී මේකේ ආරම්භය ඔයාලට දැක ගන්න පුළුවන්. ආනෙරුන්දාවේ රම්සා තෙත්බිමට අක්‍ර 3450ක් අයිති වෙනවා. උතුරින් ඒ කියන්නේ හරියට මේ පැත්තෙන් බත්තුළුවේ උඩපු මාර්ගයෙන් මායිම් වෙලා තියෙනවා. බස්නාහිරින් ලන්දේසි ඇලට මායිම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි නැගලහිරින් හලාවත පුත්තලම් ප්‍රධාන මාර්ගය. එතකොට ඉතුරු උනේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ මායිම් වෙලා තියෙන්නේ සෙන්ගල් ඔය. එහෙම මායිම් වෙලා තමයි මේ ආනිරුන්දාව රම්සා තෙත්බිම පිහිටලා තියෙන්නේ. මේ ආනවිරුන්දාව රම්සා තෙත්බිම අපිට වැදගත් වන්නේ ඇයි? තරජනලක්කු මාළු උභයජීවීන් පක්ෂීන් හා සතුන් රැසක් මේක ඉන්නවා. සීත කාලේ හින්දා මෙහෙට එන ආගමන පක්ෂීන් සඳහා වැදගත් ආරක්ෂිත ස්ථානයක්. පවුල් 95කට අයත් ශාක විශේෂ 290ක් තියෙනවා. සතුන්ගේ අභිජනන වාසස්ථාන සඳහා සුදුසුම තෙත්බිමක් ලෙස හඳුන්වා දීලා තියෙනවා. ආනවිරුන්දාවට ආවනික ශාකයක් තමයි පුපුල කියන පඳුරු වර්ගය. ඒ වගේම තමයි ජාතික වශයෙන් වඳ වී යන ශාකයක් වන නැටන් සහ සිලෝන් නිබෝනි ශාකද මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි දුර්ලභ කඩොලාන විශේෂ 60ක්, ජලජ ශාක 24ක්, දැවමය ශාක 120ක්, පඳුරු විශේෂ 61ක්, සාකසාර විශේෂ 49ක්, එපිනැට් විශේෂ 2ක් තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ, කිස්තු වර්ෂ 1140 දී පමණ මහා පරාක්‍රම බහුල රජු විසින් හෙක්ටයාර් 12 සිට 50 දක්වා ප්‍රමාණිකින් යුත් නොගැඹුරු කැස්ටියන් වැව් සමූහයක් ඉදි කරලා තියෙනවා. වැව් වලට බටහිර දෙසින් හෙක්ටයාර් 412ක විශාල කුඹුරු යායක් දක්නට ලැබෙනවා. එම දිශාවටම, ඒ කියන්නේ බටහිර දිශාවට ලන්දේශීන් විසින් ඉදි කරන ලද ඇල මාර්ගයද තිබෙනවා. ඉතින් මට අවසාන වශයෙන් ඔයාලා හැමෝටම කියන්න තියෙන්නේ මේ වටිනා කියන පරිසර පද්ධතිය අපි ආරක්ෂා කරගත යුතුයි. මොකද මිනිස්සු වෙච්ච අපේ පැවැත්ම තීරණය වෙන්නේ මේ වටිනා කියන පරිසර පද්ධති ලංකාව ඇතුලේ ආරක්ෂිතව තිබ්බොත් විතරයි. රසායනික ද්‍රව්‍ය, ඉස්සංකුරු නිර්මාණය කිරීම, අනවසර ඉදිකිරීම, පොලිතින් වගේ දිරන්නේ නැති ද්‍රව්‍ය මේ ජලයට එකතු කිරීම, ඒ වගේ දේවල් වලින් මේක සම්පූර්ණයෙන්ම විනාශ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඔය වගේ දේවල් වලින් ඈත් වෙලා පුළුවන් තරම් අපිට සම්පතක් වෙලා තියෙන මේ තෙත්බිම් ආරක්ෂා කරගන්න පෙළ ගැහිමු. මුහුදේ සුවඳයි මිනිස්සුන්ගේ සෙනෙහසයි එකට හමු වෙන නගරයේ කතාව. හලාවත කතාව. එහෙනම් අලුත් කතාවකින් අපි ලබන සතියේ ආය හම්බෙමු. ගිහින් එන්නම්. හලාවත කතාවේ මං ජනා